අපි අද ඇවිල්ලා ඉන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන ලස්සන තැනක් බලන්න. සුන්දර පරිසරයක් සහිත මාර්ගයක තමයි අපි යන්නේ අද. ඉතින් අද අපි යන්නේ අඬාහැරණ ඇල්ල බලන්න. එතනට ළඟා වෙන්න පුළුවන් ලේසිම මාර්ගය වන්නේ ඇල්පිටිය නගරයේ ඉඳලා පිටුවල මාර්ගයේ කිලෝමීටර් 5ක් පමණ එන්න ඕන. එතන ඉඳලා ඒ කියන්නේ පාර අයිනේ ගහලා තින විශාල නාම්පෝරුවක් අඬාහැරණ ඇල්ලට කියලා. එතනින් හැරිලා මීටර් 900ක් පමණ දුරක් යන්න ඕන ඇල්ල වෙත යන්න. මේ මාර්ගයේ වාහන ගමන් කරන්න පුළුවන්. ඉතින් මෙතනට වාහනයකින් එනවා නම් එහෙම එන්නත් පුළුවන්. අපි නම් ආවේ බයික් එකකින්. ඉතින් මෙතන පාකින් වලට තැන් කිහිපයක්ම තියෙනවා. ඕගොල්ලොන්ට කෑම ගන්න ඕන නම් රෙස්ටුරන්ට් තියෙනවා. එතනට කෑම අරන් යන්න හැකියාවක් නැහැ. කලින් නම් මෙතන විශාල කැලයක් මැද්දෙන් තමයි ගමන් කරන්න තිබුණේ. දැනට මේක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇල්පිටිය අඩවියෙන් තමයි පාලනය වෙන්නේ. මේකට ප්‍රවේශ පත්‍රයක් ගන්න ඕන. රුපියල් 75ක් පමණ වෙනවා ප්‍රවේශ පත්‍රය. මීට ටික කාලයකට කලින් නම් මෙතනට එනකොට කැලයක් තිබ්බේ, බෙරළිය කැලයක්. ඉතින් කැලේ මැදින් තමයි එන්න තිබ්බේ. මාර්ගයක්වත් තිබ්බේ නැහැ. පොඩි අඩිපාරක් තිබ්බේ. දැනට නම් පාරවල් තියෙනවා හොඳට එන්න. කලින් නම් ප්‍රවේශ පත්‍ර ගන්න අවශ්‍යතාවයක් උනේ නැහැ. දැන් නම් ප්‍රවේශ පත්‍රය ලබා ගන්න ඕන. ඉතින් උදේ 8:30යි 4 වෙනකන් තමයි මේකට එන්න අවසර තියෙන්නේ. ඉතින් මේක පාලනය වෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. ඉතින් ඒක හින්දා මෙතන නිලධාරියෙක් ඉන්නවා. ඒකෙන් ප්‍රවේශ පත්‍ර කවුලුවක් තියෙනවා. එතනින් ප්‍රවේශ පත්‍රයක් ගන්න ඕන. ඉතින් මම හිතන්නේ එන සංචාරකයන්ගේ ආරක්ෂාවටත් ඒක ඉතා වැදගත් කාරණයක් වෙනවා. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. මේකේ ඉතිහාසය ගැන ජනප්‍රවාදයක් පවතිනවා. මේ ඇල්ල බලන්න ආපු අම්ම කෙනෙක්ගේ දරුවෙක් මෙතනින් වැටිලා නැති වෙලා තියෙනවා. ඒ දුකෙන්ම අම්මත් ටික දවසකින් නැති වෙලා තියෙනවා. ගම්වාසීන් නම් කියන්නේ මේ අඬාහැරණ ඇල්ලෙන් ඒ අම්මගේ අඳෝනාව ඇහෙනවා කියලා. ඉතින් ඒ අම්මගේ විලාපය ඇහිලා තියෙනවා මිනිස්සුන්ට. ඉතින් ඒක නිසා තමයි මේකට අඬාහැරණ ඇල්ල කියලා
අපි යන්න හදන්නේ ඇල්ලේ උඩට. මෙතනින් තමයි ඇල්ල පටන් ගන්නෙ. ඉතින් මේකේ ස්වභාවික නාන තටාකයක් පිහිටලා තිනවා ඇල්ලේ උඩ. වතුර ඉතාමත් පිරිසිදු පැහැදිලි වතුරක් තමයි තියෙන්නේ. ඉතින් රක්ෂිතය මැදින් ගලාගෙන එන ස්වභාවික දිය පාරවල් එකතු වෙලා තමයි මේ ස්වභාවික නාන තටාකය මේ හැදිලා තියෙන්නේ. ඉතින් මේකේ වතුර ගොඩක් සීතලයි. ගොඩක් වෙලා නාන්න කියන්නම් බෑ. මේක බෙරළිය ඇල්පිටිය රක්ෂිත වනාන්තරයේ ඇතුලේ තමයි තියෙන්නේ. ඊටාම නිස්කලංක පරිසරයක් තියෙන්නේ. ඉතින් අපිට කියන්න පුළුවන් සබා ධර්මයේ අපූර්වතම නිර්මාණයක් කියලා මෙය හඳුන්වන්න පුළුවන්. ඉතින් මේකේ සුන්දරත්වය රඳා පවතින්නේ එන ඕගොල්ලොන්ගේ අතේ තමයි. මොකද මේකට පිටින් ගේන අපද්‍රව්‍ය රැගෙන එන්න බෑ. ඒ කියන්නේ ප්ලාස්ටික් ඊට පස්සේ මත්පැන් ආදිය රැගෙන එන්න අවසරයක් නැහැ. ඉතින් ගොඩක් කට්ටිය ඒක සැලකිල්ලට ගන්න නැතුව ඒ වගේ දේවල් ගෙනල්ලා රක්ෂිතය ඇතුලේ දාලා මේ තියෙන ස්වභාවික පරිසරය විනාශ කරන පිරිසකුත් ඉන්නවා. සමහර තැන්වල බෝතල් කුඩු කරපු තැනුත් තියෙනවා අපි දැක්කා. ඉතින් ඕගොල්ලෝ ඇවිල්ලා එහෙම කරන්න එපා. ඉතින් මේ සබා දහමේ අසිරිය විඳගෙන ඕගොල්ලොත් ඇවිල්ලා යන්න. ඉතින් මේ සුන්දරත්වයේ විඳගෙන ඕගොල්ලොන්ගේ පාසටහන් පමණක් ඉතිරි කරලා යන්න. වෙනත් පිටින් ගේන අපද්‍රව්‍ය රැගෙන එන්නේ නැතුව රැගෙන එන සියලුම දේවල් රැගෙන යන්න වග බලාගෙන ඕගොල්ලොත් ඇවිල්ලා ඕගොල්ලොන්ගේ පාසටහන් පමණක් මෙහි තියලා